මැදපෙරදිග කලාපය දැඩි යුද උණුසුමක තිබෙන මේ මොහොතේ ලෝකයේ තවත් ප්‍රබල ආරක්ෂක ආතතියක් නැවතත් උද්ගත වෙමින් තිබෙනවා. මේ වතාවේ ඒ ආතතිය එල්ලවන්නේ කොරියානු ද්වීපය දෙසින්. උතුරු කොරියාව අද අලුයම යළිත් බැලස්ටික් මිසයිල් ප්‍රහාරමාලාවක් එල්ල කරමින් කලාපීය ආරක්ෂක අවදානම නැවතත් උද්ගත කර තිබෙනවා. දකුණු කොරියානු හමුදාව ප්‍රකාශ කළේ උතුරු කොරියාවේ පියොන්ග්‍යාන්ග් සහ වොන්සන් ප්‍රදේශවලින් මෙම මිසයිල් එල්ල කර තිබෙන බවයි. ඒවා නැගෙනහිර මුහුද දෙසට එල්ල කර ඇති අතර පෙරවරු 8:50ට පමණ එල්ල කළ මෙම මිසයිල් කිලෝමීටර 240කට ආසන්න දුරක් පියාසර කර ඇති බවද තහවුරු වී තිබෙනවා. හමුදා විශ්ලේෂණ අනුව මේ කෙටි දුර විහිදෙන බැලස්ටික් මිසයිල් අත්හදා බැලීමක් ලෙසයි සැලකෙන්නේ. මෙම තත්ත්වයේ හමුවේ ජපාන වෙරළාරක්ෂක බලකායද තම නෞකා වෙත වහාම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මේ ප්‍රහාරය සිදුවන්නේ දකුණු කොරියානු ජනාධිපතිවරයා වන ලී ජේ-මොන් දෙරට අතර සමුදතා යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරන කාලයකදී බලයට පත්වීමෙන් පසු ඔහු උතුරු කොරියාවට එරෙහි ප්‍රචාරක පත්‍රිකා බෙදා හැරීම සඳහා ඩ්‍රෝන යානා යැවීම වැනි ක්‍රියා දැඩි ලෙස විවේචනය කළා. පසුගිය ජනවාරි මාසයේ සිදු එවැනි ඩ්‍රෝන සිද්ධියක් සම්බන්ධයෙන් සඳුදා දිනේදී ඔහු කනගාටුව පළ කරමින් වගකීම් විරහිත ක්‍රියාවක් ලෙස හැඳුන්වා තිබෙනවා. ඒ පිළිබඳ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ සහෝදරිය වන කිම් යෝ ජොන් එම ප්‍රකාශය ප්‍රඥාවන්ත හැසිරීමක් ලෙස අගය කළද ඒ සුළු සැනසීම දිගු වුණේ නැහැ. ඊට පසු දිනම උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය දැඩි ස්ථාවරයකට මාරු වුණා. උතුරු කොරියානු විදේශ උප අමාත්‍ය ජෑන් කොන් චෝල් පවසා තිබුණේ දකුණු කොරියාව තවමත් තම පරම සතුරා බවයි. ඔහු සෝල් පාලනයේ සාමකාමී ප්‍රවේශයේද උපහාසයට ලක් කර තිබෙනවා. මෙම මිසයිල් අත්හදා බැලීමත් සමග දකුණු කොරියානු ජනාධිපති මන්දිරයේ ජාතික ආරක්ෂක කාර්යාලයේ හදිසි රැස්වීමක් ඇඳවා තිබෙනවා. පියොන්ග්‍යාන්ග් පාලනය වහාම මෙම ක්‍රියා නතර කළ යුතු බවත් මේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා උල්ලංඝනය කිරීමක් බවත් ඔවුන් අවධාරණය කර තිබෙනවා. මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාව සම්බන්ධයෙන් යළිත් මතභේදාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඉරාන යුද්ධයේදී දකුණු කොරියාව ප්‍රමාණවත් සහයක් ලබා නොදුන් බවට චෝදනා කළ ඔහු තමන්ට උතුරු කොරියානු නායකයා සමග පවතින සමීප සම්බන්ධතා ගැනද සඳහන් කර තිබුණා. අපේ සෙබළුන් 45,000ක් දකුණු කොරියාවේ ඉන්නේ කිම් ජොන් උන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කරන්නයි. නමුත් ඔහු මගේ හොඳ මිතුරෙක් යනුවෙන් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. විශ්ලේෂකයන් පවසන්නේ මෙම මිසයිල් ප්‍රහාරය හරහා උතුරු කොරියාව ලෝකයට දෙන පණිවිඩය පැහැදිලි බවයි. එනම් දකුණු කොරියාව කොතෙක් සාමකාමී ප්‍රවේශයකට යාමට උත්සාහ කළත් උතුරු කොරියාවේ යුදමය සහ දේශපාලන ස්ථාවරය වෙනස් නොවන බවයි. මේ වසර තුළ උතුරු කොරියාව සිදු කළ 5 වන බැලස්ටික් මිසයිල් අත්හදා බැලීම ලෙසද වාර්තා වනවා. මැදපෙරදිග යුද උණුසුම තවත් අවසන් වී නොමැති පසුබිමක කොරියානු ද්වීපයේද යළිත් ලෝක ආරක්ෂක අවධානයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් පවතින බවයි විශ්ලේෂකයින් සඳහන් කරන්නේ.